කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය මරෙන්න කලින් ඕකේ මොකක් හරි කරගන්න එපා. ඒ නිසා අදිෂ්ඨාන කරන්න. පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයේ මේ ප්‍රබෝධයක් තියෙන යුගයක්. සම්බුද්ධ ශාසනයේ චිරස්තදී සුබ ලකුණු පහළ වෙන යුගයක්. ඒ නිසා මේ ස්වර්ණමය යුගය මේ අවුරුද්දේ පළවෙනි දවස හමාර මේ අහන ධර්ම දේශනාව නිවන් දකින්න හේතු වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. පිනදුනි මේ ටික එකව කරගන්න. මේ සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ඔය මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. දැන් ඔය අම්මලා තාත්තලා හිතන විදිහට මොකට වගේ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ? මොකක් වගේ කරන්නද? මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවෙම මොකේද? නිවන් දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. පාරමිතා පුරන්න යන ගමනේ මේක ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් විශිෂ්ටම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. ඒ හින්දා අද අවුරුද්දේ පළවෙනිදා දෙවෙනිදා කල්පනා කරන්න. ලැබපු මිනිසත් භවයේ මේක නාස්තිනම් කරගන්න එපා. මේක නිකන් නිස්කාරණේ පා කරන්න එපා. අවුරුද්ද දෙන පළවෙනි අවවාදය. මේ පින්නතුනේ අපි මේ ජීවත් වෙනකොට හැම කෙනෙක්ම ඔට්ටු වෙන්නේ මොකක් නඩත්තු කරන්නද? මේ කරජකේ මාංශකේ මේ අටකටු ටිකක් තියෙනවා, මස් ටික තියෙනවනේ. මේක හැමෙන් ඔතලා දාලා තියෙනවා, මේ ලේ ටික තියෙනවා. 90ක් රෝග ව්‍යාධීන්ට හේතු භූත වෙච්ච මේ ශරීරය මේක නඩත්තු කරන්න, මේක සතුටින් තියන්න, මේක සැපෙන්, මේක සනීපෙන් තියන්න. මේ හැම එකක්ම කරන්නේ මේකටනේ. ඊළඟට කල්පනා කරන්න ඕනේ මේ අපේ තියෙන පංචේන්ද්‍රියන්. පින්නතුනේ මේ ශරීරයෙන් අපි ඇස් දෙකෙන් මොකක් හරි දැක්කොත් එහෙම, ඇස් දෙකෙන් මොකක් හරි බැලුවොත් එහෙම, දැන් ඉතින් මේ අද ඉඳන් පුළුවන් වෙන්න ඕනේ තීරණය කරන්න. මොකක් හරි බලලා අරමුණක් ගන්නවා නම් අපිට හැකියාව තියෙන්න ඕනේ මේ බලලා මේ ගත්ත අරමුණෙන් මට සිද්ධ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා. මම නිකන් කියනවට මේව කල්පනා කරන්න ඕන. කන් දෙකට මොකක් හරි ඇහුණාම අපිට පුළුවන් වෙන්න ඕන මොකද්ද? අර මේවා ෆිල්ටර් කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පුරුදු වෙන්න. අර දක්ෂ මාලාකාරයේ කැලේකට ගිහිල්ලා විවිධ මල් ಜಾති කඩාගෙන ඇවිල්ලා එක ලස්සන මල් මාලයක් හදන්න යම්සේද අපි ප්‍රගුණ කරමු පින්නතුනේ. එලෙසටම ජීවිතේ ලස්සන විදියට හදාගන්න. ඇහෙනේවා පෙනෙනේවා ඕන විදියට ඇහිච්චාවේ පෙනිච්චාවේ අරමුණු ගන්නකොට කොහොමද ගන්න ඕනේ? යහපත් දේවල් විතරක් ගන්න. 2026 අවුරුද්ද පුරුදු වෙන්න. මේවා හරි පොඩි දේවල් මං එකක් කියන්නම් ඕන. ඔය දැන් ඔය උදේ ඉඳන් ඉඳගෙන ඉන්නවා කියවනේ. මේ වැට ඉස්සරහින් 15ක් විතර ගෙනල්ලා හේතු කරන්න ඕන හිටවලා. ඕක දැක්ක ගමන් මොකද වෙන්නේ? යකු යනවානේ.
ඔන්න මෙතන බලන්නත් පුළුවන්. මම දැන් දැක්ක දෙක තුනක් එහෙම. තඩි ගහන සයිස් එකේ ඉන්න හිටගත්තොත් එහෙම. පේන්නේ නැහැ. මොකටද ඔය ලෑස්ති වෙන්නේ මේ අවුරුද්දත් මස්ත බාල්දු කරගන්න? සරුදේ සරු විදිහට දකින්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. අපි ඉතින් පුරුදු වෙමු සරුදේ සරු විදිහට දකින්න. මොකක් හරි දැක්කහම මේක නිසරුයි කියලා දකින්න පුළුවන්. මෙව බල්ලොන්ට බලලුන්ට තේරෙනවද කිව්වට නෑ. සත්තුන්ට හොඳ නරක තේරෙන්නේ නෑ. මේ අම්මලාට තාත්තලාට පුළුවන්. මම මේ බණ පටන් ගන්න කලින් වෙන තැන්වල කියන කාරණයක් තියෙනවා මට අමතක වුණා. ඔය ටිකක් හුලං වදින්න ඉන්න. හෙල්ලෙන්නේවත් නෑනේ. දැන් ඔය ඔහොම පැය ගානක් ඉන්නකොට කලන්තය දෙනවා. කියන්නේ එහෙම නෑ කලන්තය දුන්නා අම්මයි කට කියලා හොඳ. ඔය වෙලු නෙමෙයි නායක හඳුරුනේ මේ මං හැමදාම දකින්න දේ මම මේ කියන්නේ. ඔය පොඩි උන් පරිස්සම් කරගන්න. වයසක අම්මා තාත්තා ගැන හිතන්න. ඔය විවිධ අපහසුතාවයන් වලට පත් වෙයි. මේක ඉතින් ඉඩත් නෑ ඈත් වෙන්න කියලා. අර පැත්තේ පුළුවන් ටික. ඔය කොහොම හරි කමන්නේ මං කියන්නේ හුලං වදින්න ඉන්න කියලා. එහෙම මේ පාදුක්කේ කියලා වෙනසක් වෙන්නේ නෑ කොහෙත් අය. කිව්වා කියලා ඈත් වෙච්ච තැනක් කොහෙවත් නෑ. මම මේ ඉතින් අර වැඩි හොඳට කියන්නේ. පිනතුනේ මේ සරුදේ සරු විදිහට නිසරුදේ නිසරු විදිහට දකින්න හුරු වෙනකොට පොඩි වැඩක් තියෙන්නේ මේක හෙට ඉඳන් කරන්න ඕනේ. අපි ප්‍රගුණ කරන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි නිවන් මඟ අහුරනේ ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ද්වේෂයත් එක්කනේ. ඔය දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන පුරුදු වෙන්න. පින්නතුණිය ඔය මම ගැන ආවර්ජනයක් කරන්න. මම කවුද? මම මොකද කරන්නේ? අර මම මොකක්ද කරන්න ඕනේ කියලා. දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන මේවා හිතන්න. ඊට පස්සේ මේවා අපේ තාත්තලාට මම මේ කියන්නේ. දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන කල්පනා කරන්න. අකුසල් සිද්ධ වෙන්න තියෙන ස්ථාන කීයද තියෙන්නේ? 3යිනේ තියෙන්නේ. සිතයි, කයයි, වචනයයි. මම මේ පාදුක්කේ පින්නතුන්ට යෝජනාවක් කරනවා. පුළුවන් නම් කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. එකටම මොකද්ද පරිස්සම් කරගන්න ඕනේ? කට. ඔය කිව්වට හැදෙන්නේ නැහැ මං කියන්නේ. ගෙවල් වල එකට එක කියනවද නැහැ? පාදුක්කේ නැතුවද එහෙම? නෑ බොහෝ පැතිවල එහෙම. ඔය ටිකක් අර එකට එක කියනකොට මොකද වෙන්නේ? ඇවිල්ලෙනවද නිවෙනවද? මං කියන්නේ මේ 2026 අවුරුද්දේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන ගමනේ නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක්නේ ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක. ද්වේෂය නැති කරගන්න නම් තරහව නැති කරගන්න නම් මොකද කරන්න ඕන? ඔය එකටම කරන්න ඕන කට පරිස්සම් කරගන්න ඕන. ඕකොන්නම් දැන් යනකොට ළඟ ඉන්න කෙනාට තෝතෝ කී කියා යන්නෝ. මොකද වෙන්නේ? ආදරය ඇති වෙනවද ද්වේෂය ඇති වෙනවද? එහෙම සකයි වගේ නම් කරලා බලන්න. බුදුරු උගන්වන්නේ නේ වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට තියෙන්න ඕන පින්නතුනි මේ වචනේ සංවරකමක් තියෙන්න ඕන. මිනිස්සුන්ට තියෙන්න ඕන වචනේ හරි අපූර්ව හික්මීමක් තියෙන්න ඕන. ඉතින් ඔය 2026 අවුරුද්දේ පටන් ගන්න
අද ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. ඔක පුළුවන් ද ඔහොම කතා නොකර ඉන්න. කාගේ හරි මං ඔය යාළුවන්ට ඔය තෝ උඹ බම්බලම් බල්ලෝ කියලා කතා කරන එක නෙමෙයි මේ කියන්නේ. කවුරු හරි කෙනෙක්ගේ හිතේ වෛරය ඇති කිරීමේ අරමුණෙන් කාගේ හරි කෙනෙක්ගේ හිතේ ද්වේෂය ඇති කිරීමේ අරමුණෙන් කවදාවත් පින්නතුනි හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. 2026 පුරුදු වෙන්න. කාගේ හරි හිතක් රිදෙනවා නම් පුරුදු වෙන්න. මම නම් කියන්නේ ඔය කුණුහරුපයක්වත් කියන්න එපා. හිතක් රිදෙනවා නම් කුණුහරුපයක්වත් මේවා ටික ටික හදාගන්න ඕනේ පින්නතුනි. මෙතන කවුරුවත් නැහැනේ අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු. නේ බණ කියනකොට මං මැරෙන්න පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේක හැටි